හායි හායි ඩෙසර්ට් එකක් හදමුද? එහෙනම් එන්නකෝ. මේකට ඕන වෙන්නේ යෝගට් දෙකයි ජෙලි පැකට් එකයි විතරමයි. ඉස්සෙල්ලම ජෙලි පැකට් එකෙන් භාගයක් වතුර මිලිලීටර් 150කට විතර දිය කරගන්න. මතක් කරලා උණු වතුරේ දිය කරගන්න හරිද? ඊට පස්සේ ඉතින් කරන්න තියෙන යෝගට් දෙක අපි මේ දිය කරගත්ත ජෙලි එකට දාලා හොඳට කලවම් කරගන්න. ඔයාලට බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. ඕන එකක් කරලා හොඳට කලවම් කරගන්නකෝ. ඒ මොනවත් නැත්තම් හැන්දෙන් කලවම් කරගන්නනේ. ඔයාලට ඕන නම් පාට වර්ග දෙකක් ගන්නත් පුළුවන්. එහෙම වුණොත් යෝගට් ප්‍රමාණය වැඩි කරන්න. ඒ කියන්නේ යෝගට් 4යි ජෙලි පැකට් 2යි. මේක හොඳට කලවම් කරලා පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා තියන්න. හොඳට සෙට් වෙනකම්. එතකන් අපි අනිත් ජෙලි පැකට් එකේ භාගය හදාගමු. ඉතුරු ජෙලි පැකට් එකට මිලිලීටර් 200ක් විතර වතුර දාලා හොඳට කලවම් කරගන්න. ජෙලි එක හොඳට වතුරේ දිය කරන්න. එහෙම නැති වුණොත් සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කලින් හදාගත්ත අපේ ජෙලි යෝගට් එක සෙට් වෙලාද කියලා බලන්න. සෙට් වෙලා නම් ඒක එළියට අරගෙන අපි දැන් හදාගත්ත ජෙලි එක ඒක උඩින් දාන්න. මේ මං කරන විදිහටම කරගන්නකෝ. දැන් ඉතින් ඔයාලගේ පොඩි බබාලට කඩෙන් ජෙලි යෝගට් කන්න ඕනේ නැහැ. ඕන තරම් ජෙලි යෝගට් ගෙදර හදලා කන්න පුළුවන්. ඔයාලා ළඟ තියෙනවනම් ටුටි ෆෘටි ටිකක් දාගන්න. ඒත් එක්කම කජු කෑලි උනත් මේකට දාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ ජෙලි එක. ජෙලි නෙවෙයි අනේ ජෙලි යෝගට් එක. බලන්නකෝ දැන් ලස්සන මේකේ. කඩෙන් ගන්න ජෙලි යෝගට් එකටත් වඩා මාරම රසයි මේක. මේක හදන්න ඊට වැඩිය අඩු වියදමක් තමයි යන්නේ. ඔයාලා ගෙදර ඔක්කොටම ඕන තරම් ජෙලි යෝගට් මේක හදලා කන්න පුළුවන්. මාව ෆලෝ කරලා තියාගන්න.